දවසක් පොඩි පිරිමි ළමයෙක් බලු පැටව විකුණන කඩේකට ගියා. එතන හරිම ලස්සන බලු පැටව හිටියා. ළමයා එතනට යද්දි හැම පැටියෙක්ම එයා ළඟට දුවගෙන ආවා. ඒත් එක පැටියෙක් විතරක් කොරගගා හරිම අමාරුවෙන් අනිත් අය පස්සෙන් හිමින් ආවා. ළමයා කඩේ මාමට කිව්වා මාමේ මට අර කොරගහන පැටියව ඕනේ. කඩේ මාමා පුදුම වෙලා කිව්වා එපා පුතේ. එයාට කකුලක් නැහැ. එයාට කවදාවත් ඔයත් එක්ක දුවන්න සෙල්ලම් කරන්න බෑ. එයාට වටිනාකමක් නැහැ. වාට ඕන නම් මම යාව නිකන් දෙන්නම්. ඒ වෙලාවේ ළමයා තරහෙන් කිව්වා මට එයා නිකන් එපා. අනිත් පැටව වගේම එයාත් වටිනවා. ඊට පස්සේ ළමයා එයාගේ කලිසම් කකුල උඩට ඉස්සුවා. එයාට තිබුණේ යකඩ වලින් හදපු කෘතිම කකුලක්. එයා මාමා දිහා බලලා කිව්වා මටත් හොඳට දුවන්න බෑ මාමේ. ඒ නිසා ඒ පැටියට ඕන එයාව තේරුම් ගන්න පුළුවන් යාළුවෙක්ව. අපිට අවශ්‍ය අපිව අගය කරන කෙනෙක් නෙවෙයි. අපිව තේරුම් ගන්නා කෙනෙක්. ආදරය කියන්නේ පරිපූර්ණත්වයේ සෙවීම නෙවෙයි. අසම්පූර්ණකම් වැළඳ ගැනීමයි.